අපේ තාත්තා ලාංකිකයෙක් වෙන්නේ නැති කියලා එක රැයකින් මුළු ලංකාවේම අවධානය දිනාගත්ත කවුද මේ මියැසි කියන කෙල්ල. මේක හුදෙක් වෛරල් ස්ටෝරි කන්නන් නෙවෙයි. අනේක විද දරා ගැනීම, බිඳ වැටීම් සමග අන්තිමට මිලියන ගානක ඔඩියන්ස් එකක් හදාගත්ත අමුතුම ජීවිත කතාවක්. ඉතින් වීඩියෝ එක ස්කිප් නොකර බලන්න. මොකද මේ වීඩියෝ එකේ අන්තිමට ඔයාගේ අදහස වෙනස් වෙන්න පුළුවන්. අපි කතාවට යන්න කලින් දාමුද වීඩියෝ එකට ලයික් එකක්. ෆීජි දූපත්වල ඉපදුණු නවසීලන්ත ඇදී වැඩුණු මියැසි පළවෙනි වතාවට ලංකාවට ආවේ සංචාරයකට. ඒ තමන්ගේ පරණ පෙම්වතත් එක්ක. ඒත් මියැසිට ලංකාව තදින්ම හිතට වැදුණා. ඇගේ පළමු සංචාරයේදීම ඇය සති 6ක් ලංකාවේ ගත කරලා තියෙනවා. ගාල්ල ඇල්ල දකුණේ වෙරළ කඳුකොරේ පරිසරයේ ලංකා මිනිස්සුන්ගේ කරුණාව මේ හැම දෙයක්ම නිසා මට මේ රට මගේ ගෙදර වගේ දැනුණා කියලා ඇය කෙලින්ම කියනවා. මගේ පියා ශ්‍රී ලාංකිකයෙක් වෙන්න ඇති. ඇයි ඒක කිව්වේ විහිළුවට වගේ. මොකද ඇයගේ පෙනුමත් හැසිරීමත් සිනහවත් ලංකාවේ කෙනෙක් වගේ කියලා ගොඩක් අය කමෙන්ට් කරලා තිබුණා. ඒකෙන් පස්සේ තමයි මේ මියැසි ගැන ලංකාව පුරා කතා වෙන්න පටන් ගත්තේ. කෙනෙක් ඇයට සපෝට් කළා. තව කෙනෙක් ඇයට ක්‍රිටිසයිස් කළා. හැබැයි එක දෙයක් පැහැදිලි. ඇය ගැන කුතුහලයක් හැමෝටම තිබුණා. ඒ අතරේ ලංකාවේ කන්ටෙන්ට් ක්‍රියේටර් කෙනෙක් වෙන ආශයන් ශ්‍රී ලංකායක මේ මියැසි තමන්ගේ ජීවිතයේ අමාරුම කාලය ගැනත් කතා කරා. අද ලක්ෂර ජීවිතයක් ගත කරනවා වගේ පෙවුනට ඇයගේ අතීත කතාව නම් ඒ තරම් සුන්දර එකක් නෙමෙයිලු. ඇය කියන විදිහට දරුණු විදිහට තිබුණු දුප්පත්කමත් ගෙදර තිබිච්ච ප්‍රචණ්ඩත්වයත් එක්කලු ඇගේ පොඩි කාලේ ගෙවුනේ. ඒත් ඒ හැමදේම අතරේ සෝෂල් මීඩියා කැරියර් එකක් බිල්ඩ් අප් කරන්න ඇය ගොඩක් උත්සාහ කරලා තියෙනවා. හැබැයි එක දවසක් අවාසනාවන්ත විදිහකට ඇගේ Instagram account නැති වෙලා යනවා. අද බැලුවාම followers ලා එක්කෙනෙක් දෙන්නේ නැතුණා මිනිස්සු රිෆ්‍රෙෂ් කරන කාලයක්. ඉතින් එහෙම බලද්දී ඇයට දා නැති උනේ ඇගේ වටිනම දේ වෙන්න පුළුවන්. ඒ වෙලාව ඇය ගොඩක් මානසික වැටුණා කියලාත් ඇය ප්‍රකාශ කරනවා. හැබැයි මේ කෙල්ල වැඩේ අත්හැරිනම් නැහැ. නැවත බිඳුවෙන් පටන් අරන් මාස 9ක් ඇතුළත ඔයා දන්නවද මෙයා followers ලා Instagram තුල මිලියන ලබා ගන්නවා. ඒ නිසා ඇය විසින්ම තමන්ව ඉන්ෆ්ලුවෙන්සර් කෙනෙක් විදිහට නෙමෙයි ඔන්ලයින් බිස්නස් වුමන් කෙනෙක් විදිහට හඳුන්වා ගන්නවා. හැබැයි මේ හැම කතාවම අතරේ මියැසි ගොඩක් විශේෂ දෙයක් ගැන කතා වෙනවා. ඒ තමයි මේ අපේ පුංචි රට ලෝකෙට ප්‍රොමෝට් කරන එක. ඇගේ වීඩියෝස් වලින් බීච්, ටී, ෆුඩ්, කල්චර්, නේචර් හැමදේම වගේ ෆොරින් ඔඩියන්ස් එකට පෙන්නනවා. ඇය කියන විදිහට ලංකාව කියන්නේ ලෝකෙ ලස්සන වගේම ආරක්ෂිතම රටවල් වලින් එකක් වෙනවලු. ඒක නිසා සමහර අය යට කියනවලු ලංකාවේ නොනිල තානාපතිනිය කියලා. හැබැයි ප්‍රශ්නේ මේකයි. අපි මෙයා දිහා බලන්න ඕනි වෛරයෙන්ද නැත්නම් නිදහස් මානසිකින්ද? මොකද ඇය නිසා ලංකාව ගැන ලෝකෙ කතා වෙනවා නම් ටූරිස්ට් ලංකාවට එනවා නම් විදේශ විනිමය ලංකාවට එනවා නම් ඒක සම්පූර්ණයෙන්ම නරක දෙයක්ද? වීඩියෝ එක බලන වාගේ අදහස් මොකක්ද කියලා පහලින් කමෙන්ට් කරන්න. මියැසි කියන මේ කෙල්ල ලංකාවට ඇත්තටම ආදරය කරන කෙනෙක්ද? එහෙම නැත්නම් මේක කන්ටෙන්ට් එකක් විතරද? මුලින් කිව්වා වගේ වීඩියෝ එකට ලයික් එකක් දාලා channel එක subscribe කරන ගමන් අදහෙට හමු වෙමු. good luck.